Drugs are very beautiful. They make you feel happy and content, but they are temporary because you can never get permanent happiness through drugs. අවුරුදු 7ක් අවුරුදු 21ක් මද්ද්‍රව්‍ය වල හිටියේ. බැහිකම් වල තමයි හිටියේ. දැන්ටත් එද්දි මද්ද්‍රව්‍ය ගහලා ඉන්නේ. We have scores of drug addicts coming here to get delivered. Who is it helping? The nation. රටට උදව්වක් ඒක. So Sri Lanka, එනිසා ශ්‍රී ලංකා we are here to bless you. ඔහු කිතුණෙක් නෙවෙයි. ද්‍රවත් පාවිච්චි කරා ඒ නිසා දුවලුව එළියට එනවා මේ අතේ මේව කරනවා. Come out of his body now. Okay, සරණ ඉවත් වෙනද? Mighty name of Jesus Christ. Jesus Christus වහන්සේගේ නාමයෙන්. Mighty name of Jesus Christ. Jesus Christus වහන්සේගේ බලවත් නාමයෙන්. The mighty name of Jesus Christ. Jesus Christus වහන්සේගේ ඇත්තට බලවත් කියනවා නාමයෙන්. නම් මම ආයි ජීවිතේ පටන් අරන් තියෙනවා. දැන් හොඳට නිින්ද යනවා. හොඳ හින ටිකක් දැක්ක ඒකයි මම පොඩි කොල්ලා වගේ දැන් මාරු වෙලා ඉන්නේ ඇත්තටම. මගේ අවුරුදු 7ක් ආයෙත් පස්සට ගිහලා දැන් වයස 30ක් වගේ දෙනවා. මම අවුරුදු 21ක් විතර වෙනකම් බාරකෙන් බීලා ඉතුරු අවුරුදු 5 රා කසිප්පෝ ඇබ්බැහිවීමකටපත් වෙනවා. අතේ 30000ක් තිබ්බනම් 30000 ඉවර වෙනකම්ම බොනවා. Because of drug use, God will be far from your life. Then the devil will devour your soul. Then you will become a puppet of the devil. අට ඇඟිල්ල තිබ්බා ඔලුවට අත තිබ්බා. මගේ නම කියලා කියනවා මට බොණ්ඩ කියලා. මගේ සහෝදරේ මම ආයේ බොන්නේ නැහැ. මොකද මම මෙයා ළඟ ජීවත් වෙනවා කියලා. දුවලා දෙන්නා මගේ වයිෆ් ගේ අයියා මගේ වෙන් කරන්න හැදුවේ. ඒත් මම මද්ද්‍රව්‍ය වල හිටියේ. දුම්පානයට හිටියා. අපේ ගෙවල් වල ප්‍රශ්න තිබ්බා. නෝනත් එක්ක මම ඩිවෝස් වෙන්න ගියා. දිවසිවරයා මට අත තිබ්බා. මගේ සියලුම මද්ද්‍රව්‍ය ඇත්බැහිවීම දිවසිවරයා අත තිබ්බට පස්සේ මගෙන් ඉවත් වෙලා ගියා. අපේ පෞල් ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා. මමත් බිරිඳත් මගේ දරු දෙන්නත් දැන් ප්‍රීතියෙන් සතුටින් ඉන්නවා. සිගරට් අරක්කු ගංජා හැම දෙයක් කරන ඇබ්බැහි වෙලා හිටියා. ප්‍රමේයම ගියා. මට පවුලේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ නිසා මේ ඇබ්බැහිකම් වල නැති වෙන්නේ කොහොමද කල්පනා කර කර ඉන්නකොට YouTube එකේ ප්‍රොෆෙෂනල් ෆර්නෑන්ඩෝගේ වීඩියෝ එකක් මම දැක්කා. ඊට පස්සේ මගේ හදවතට කියනවා මේ එන්න මිලිකල් ඩූමේ එන්න කියලා මට කිව්වා. I am the glory of God. දෙවියන් වහන්සේගේ මහිමයයි. Therefore, ඒ නිසා I command this infirmity. මම මේ දුබලත්වයට අණ කරනවා. I command this pain. මම මේ වේදනාවට අණ කරනවා. You are illegal in my body. ශරීරයම නීත්‍යානුකූල නැහැ. You are illegal in my body. මං කලින් හිටි ජීවිතෙත් එක්ක දැන් බලනකොට මං ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ගාවට ආපු නිසා තමයි මං අද මේ වගේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නේ. මෙතනටත් එද්දි මද්ද්‍රව්‍ය ගහලා ඉන්නේ. මට මම බෝතල් කඩදාසි හිඟා කණ්ඩ තත්යකට පත් වෙන්න ගියා. සතියේට ලස්ස දෙක තුන හම්බ කරුවා. කොටි එකමාර දෙකක් විතර නැතු වුණා. වාහන නැතු වුණා. මට මේක නවත්ත ගන්න බැරුව ගියා. Then he came to a place of hope. A hand was laid upon him. තරම මද්ද්‍රව්‍ය අප්පිය වුණා. නවත්තන්න බැරි දෙයක් තමයි මම නැතුවේ. විශ්වාසය තියාගන්නත් ඕනේ. ඒ විශ්වාසය ඇතුලේ තමයි මේක වෙන්නේ. මෙතනට ඇවිල්ලා බලන්න. Prophet Jerome. More than just words.